ෆ්‍රීලාන්සර්ස්ලාටත් බද්දක්. වර්තමානය වන විට බොහෝ තරුණ තරුණයින් ෆ්‍රීලාන්සර් නැතිනම් නිදහස් සේවකයෙකු ලෙස කටයුතු කරන්න වැඩි කැමැත්තක් දක්වනවා. නව තාක්ෂණයත් සමග විදෙස් සබඳතා මත විවිධ වූ නිදහස් සේවක රැකියාද ඒ වෙනුවෙන්ම නිර්මාණය වෙලා තියෙනවා. අන්තර්ජාල සබඳතා මත මෙම රැකියා බොහොමයක් විදේශීය ආයතන හෝ පුද්ගලයන් මත පදනම් වූ රැකියා වෙනවා. ෆ්‍රීලන්සර් ජොබ් වලින් විදේශීය විනිමය ලංකාවට ගෙනෙන ලාංකික පුද්ගලයන්ගෙන් අලුතින් බදු අය කිරීමට රජය සැරසෙනවා. රජය විසින් බදු අය කළ යුතුයි. නමුත් රජය විසින් බදු අය කළ යුත්තේ ඇයිද කියා මුලින්ම වටහා ගත යුතුයි. රජය විසින් ෆ්‍රීලාන්සර් කෙනෙකුගෙන් බදු අය කරන්නේ නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සිදු කළ යුතුයි නේද? රජයේ කිසිදු පහසුකමක් ලබා නොදී බදු අය කිරීම සාධාරණද? ෆ්‍රීලාන්සර්ස්ලාට ඔවුන්ට අවශ්‍ය පරිගණක මිලදී ගැනීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවෙනවා. එම පරිගණක මිලදී ගැනීමේදී අධික බදු බරක්ද එම පරිගණක මත පැටවිලා තියෙනවා. මේ ෆ්‍රීලාන්සර්ස්ලාට අවශ්‍ය පරිදි අන්තර්ජාල පහසුකම් ලැබෙනවාද? ශ්‍රී ලංකාව ඇතුලේ තමන්ට ඕන විදියට පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන අන්තර්ජාල සේවා සපයන ආයතන නියමනය කරන්න ක්‍රමවේදයක් රජයේ සතු වෙනවාද? අසාධාරණ ලෙස මුදල් අය කරමින් විවිධ කොන්දේසි දමා හොරට ලබා දෙන අන්තර්ජාල පැකේජ් වෙනුවට සාධාරණ වුණ අන්තර්ජාල පැකේජ් හඳුන්වා දෙන ලෙස අන්තර්ජාල සේවා සපයන ආයතන වලට නීති ගෙන ඒමට රජය කටයුතු කරන්නේ නෑ නේද? වේගය ඉතාමත් අඩු පැකේජ් ලබා දෙන අන්තර්ජාල සේවා සපයන ආයතන නියාමනය කරන්න රජය කටයුතු කරන්නේ නැතිව ෆ්‍රීලාන්සර්ස්ලාගෙන් බදු අය කිරීම සාධාරණද? විදුලි බිඳ වැටීම් පිළිබඳව නිසි ලෙස දැනුම් දීමටද නොහැකිව ජාතික විදුලි බල සැපයුම නිසි ලෙස නියාමනය කරගෙන ෆ්‍රීලාන්සර්ස්ලාට තම කටයුතු කර ගැනීමට විදුලි සැපයුමද බාධාවකින් තොරව ලබා නොදී ඔවුන්ගෙන් බදු අය කිරීම සාධාරණද? ලංකාවට ඩොලර් ගැන්වීමට නීතිමය පසුබිමක් සහිත පේපෑල් වැනි විදේශීය මුදල් ලැබීමේ ක්‍රමවේදය මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය සහ ආර්ථිකමය පසුබිම නිර්මාණය කිරීමට උත්සාහ නොකර ඩිජිටල් ආර්ථිකයක් හදන්නේ කොහොමද? ෆ්‍රීලාන්සර් කෙනෙකුට අවශ්‍ය පිළිගැනීමක්වත් ලංකාව තුළ ලබා දෙන්නවත් සමත් වෙලා නෑ නේද? රාජ්‍ය හෝ පෞද්ගලික බැංකු හරහා ලබාගත හැකි පහසුකම් ලබා ගැනීමටවත් ෆ්‍රීලාන්සර් කෙනෙක්ව පිළිගන්නේ නෑ නේද? මේ කිසිම පහසුකමක් නොමැතිව අසාධාරණ විදුලි බිල්, අන්තර්ජාල බිල්, බැංකු ගාස්තු ගෙවාගෙන වසරට ඩොලර් මිලියන 300ත් 350ත් අතර ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ගේන්න ෆ්‍රීලාන්සර්ස්ලාට පුළුවන් වෙලා තියෙනවා. රජය බදු අය කරන්න. හැබැයි ෆ්‍රීලාන්සර්ස්ලාට අවශ්‍ය පහසුකම් හා පිළිගැනීමත් ලබා දෙන්න කටයුතු කරන්න.